What's up guys? ඉතින් කොහොමද ඔයාලට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ තවත් ලස්සන වීඩියෝ එකකට. අද අපි යන්නේ ආලිලුව සෙනසුරාදා දවසේ ගුහාවක් තමයි හදන්නේ. ඒ ගුහාව කොහොමද කරන්නේ? ගුහාවට මොනවද අපි එකතු කරන්නේ? එතකොට මම ලයිට් දාන්නේ කොහොමද? ඒ විදිහට තමයි අද රිවිව් එක යන්නේ. ඒක කොහොමද කරේ කියලා බලන්න. ඉතින් ඊට කලින් අපි හදුවා මහා බ්‍රහස්පති දවසේ. මහා බ්‍රහස්පති දවසේ මණ්ඩපේ මම පාලින් ලින්ක් එක දාලා තියන්නම්. ගිහලා බලන්න. ඒකට ලස්සනට තිබ්බා. ඉතින් ඒක බලලා ඒකට කමෙන්ට් එකක් දාන්න. මොකද්ද කොහොමද ඒක මම කියලා දෙනවා මේ විස්තරේ. ඔයාලා බලන්න. ඉතින් මේකත් කමෙන්ට් එකක් දාන්න කොහොමද යන්නේ කොහොමද අපි කරලා තියෙන්නේ කොහොමද මේක ඔයාලා අනුකරු තියනවාද ඒතකොට මොනවද අපි මේකට එකතු කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් අහන්න මොනවද කරලා තියෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න ෂෙයා කරන්න. ඉතින් අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඉතින් ඔන්න පළවෙනි දවසේ මේකේ සිකුරාද රෑ තමයි කට්ටිය පටන් ගන්න තිබ්බේ. මේකේ සැකිල්ල සාමාන්‍යයෙන් අපි බැලුව ටික පල්ලෙහෙන් ගහන්න ඒ ආයේ කමන්නේ කියලා උස මට්ටමත් එක්ක සාමාන්‍ය උසකට වෙන්න ගහුවා. මේකට පාවිච්චි කරේ බිත්තර පෙට්ටි. එතකොට මේක කවර් කරන්න ගත්තේ සිමෙන්ති උර. සිමෙන්ති උර කියන්නේ සිමෙන්ති බෑග් එකේ ඇතුලේ තියෙන කව එක. ඒක සාමාන්‍ය අර කහ පාටට හුරු අඳුරු කහ පාටක් නෙවෙයි. ඒකට තමයි අපි අරගෙන යන්නේ. අපි කලින් පස්සේදී ඔහොම ඒක පොඩ්ඩක් අර හිත යනවා. ඒකට අර පේනවනේ කලර් එකත් එක්ක ලුක් එකක් යනවා. ඊට පස්සේ මේකට අපි පේන්ට් එකක් ගෑවා. පේන්ට් එක සාමාන්‍යයෙන් අර ගෝල්ඩ් ලුක් එකේ එන විදිහට තමයි ගෑවේ. ඒකත් එක්ක මේක හයිලයිට් වෙලා අර මේක ෆොන්ට් කැපිලා පේන්න පොඩ්ඩක් කළු පාටින් හයිලයිට් කරා. එහෙම තමයි මේකේ පේන්ට් පැත්ත සහ ඔක පළවෙනි වැඩ කොටස වෙන්නේ. එතකොට මේකේ ලයිටින් පැත්ත ඔයාලට පේන හැටි මම පවර් කියන්නේ මේකට ගෙදුවේ 4ක්. දෙපැත්තෙන් මේ කියන්නේ ගුහාව පැත්ත සයිඩ් එකෙන් දෙකක් ගෙරුවා උඩින් එකයි යටින් එකයි. ආයේ කෙලින්ම නැත්නම් කණුවෙන් ගෙරුවා ලයිට් එකක් එක ළඟම වදින්න. මේක යන්නේ එතකොට සාමාන්‍ය DMS කන්ට්‍රෝල් එකත් එක්ක. මොකද මේ වෙලාවට අර ගැහෙන ෆිල්ම් යන්නේ තියෙන්නේ චේන්ජ් වෙන්න ඕන. ඒ කියන්නේ කලර් චේන්ජ් එකක් වෙන්න ඕන. ඒ විදිහට තියාගන්න ඕන. මේකෙදි මම DMS එක පාවිච්චි කරා. ඊට පස්සේ මේක වලට පේනවා ඇති එක ලයිට් එකක්. ඒ කියන්නේ රයිට් සයිඩ් එකේ බලන්න එක ලයිට් එකක් ඒක වැදිලාමයි තියෙන්නේ. ඒ පවර් කෑන් එකේ අවුලක් තිබ්බේ ඒ වෙලාවේ. ඒත් මට හිතුණා එක්කෝ අතරම අර එකම විදිහට නැතුව එකක් ඒක ගහලම තියන්න. ඒ කියන්නේ එතනට බෙදලම තියන්න. ඒකේ කලර් එක චේන්ජ් වෙනවා. කලින් මම අර මහා බ්‍රහස්පතින්ද මම දාලා තිබ්බේ පවර් කෑන් එකට channel එකේ 8 ෆොටෝ 10 දාලා තිබ්බේ. ඉතින් මේකටත් ඒකම තමයි තිබ්බේ. ඒකෙන් හැබැයි අමුතු ලුක් එකක් තිබ්බා. අමුතු ලස්සනක් තිබ්බා. මොකද එතන එකක් බෙදලමනේ තියෙන්නේ. අනිත් තුනෙන්ම එතකොට ඩිම් වෙනවා. අරක එතකොට බෙදලමයි තියෙන්නේ. ඉතින් එහෙම තමයි ලයිටින් පැත්ත යන්නේ. පොඩ්ඩක් මාස් වෙන්න උනා. මොකද මේ මට අන්තිම මොහොත තමයි කරගන්න හම්බුනේ. මොකද කට්ටිය හදන්න පොඩ්ඩක් පරක් වුණා. පේන්ට් කරන්න එක තව වෙලාවක් ගියා. එතනින් එහාට ඊට පස්සේ මේකේ තියෙන්නේ උඩ කෑල්ල වල පේන ඇති කුරුසියක් තියෙනවා. ඔය හයි කරන්නේ කුරුසේ. ඒ කුරුසේට ඒක පේන්ට් කරලා තිබ්බේ. ඒකට ගහන්න මම හිතුවා සුදු පාට ලයිට් එකක්. මොකද දේසුට වදින කෑල්ල ඔය එතන පුළුම් වගේ වල පේන්නේ නැහැ. එතනින් තමයි දේසුට වදින්නේ. එතනට මම හිතුවා කහ පාට එකක් ඒකට ස්පොට් එකක් ගහන්න බැලුවේ මූන්ටම. එතකොට එක පැත්තක් අහුවෙන්නේ. ඒක එහෙම ගියා. මේක ලස්සන වැඩක් තියෙනවා. ඔය ගස් දෙකක් තියෙනවානේ ඉරුට වගේ වලින් යන. මෙන්න යාර ඉරුට නෙමෙයි තෝටු වලින් යන මේ ගස් දෙකට මම හිතුවා මේ ඔක ලයිට් එක පේන්නේ නැහැ. එතන පොයින්ට් එකක් පේන්නේ නැත්තේ මොකද මම මේක ලයිට් එක ගැහුවෙත් දැන් අපි මේ පැත්තට හරියන්නේ. ඊට පස්සේ ලයිට් එක මම ලයිට් එකෙන් මේ ලයිට් එක මෙහෙම තමයි ගන්න. ඒකට මේකේ එළිය පේනවා සාමාන්‍ය විදිහට. ඒක නම් වල දිහාට මිනිහ වල එළිය පේනවා.
ඒකට තව වෙන්න මං ඔය ගහේම මේ වේලිච්ච කොලාතු වගේක් තිබ්බා. ඒ කොලාතු වලින් ඔකට මං හිතන්නේ මං ගෑවේ ග්ලූ ගන් එකකින් ඩොට් එක තුනක් තියලා එතන කවර් කරගත්තා. එතකොට අර එළිය ඇහැට පේන්නේ නැහැ. හැබැයි එළිය වදිනවා අත්තේ අනිත් මේවට. වල පේන්නේ ඔය තියෙන්නේ. අන්න ඒ විදිහට අර පොඩක් ක්‍රියේටිව් විදිහට තිබුණා ඒ වෙලාවේ. ඒකත් එක්ක ඔතන යට ඒ කියන්නේ දීසු ඉන්න තැන යට පුළුම් වගේ තියෙන ක්ලැඩින් වගේ. ඒ ක්ලැඩින් ඇතුලෙන් තියෙනවා තව ලයිට් වෙලා. ඒක මතකයි ඇති අපි සින්ද කරපු විදිහටම තමයි එතන ලයිට් වෙලා දැම්මේ. ඊට පස්සේ මේ ස්මෝක් එකත් අපිට ඕනුනේ දැන් මෙතන වල පේනවා ඇති ඔතන ඇතුලේ ඒ කියන්නේ ගුහාව ඇතුලේ සුදුරෙද්දක් දාලා එතන අර එතනනේ ඒකට තියන් තැම්පත් කරන්නේ. එතන ඇතුලෙන් තව ලයිට් එකක් වදිනවා සුදු පාට පැසට් එකක් පොත් 20 පාට පැසට් එකක්. ඉතින් ඒ ලයිට් එක ඇතුලෙන් දෙපැත්තෙන් ගෙවුවා. එතකොට දැන් අපිට ඕනුනේ ස්මෝක් එකනේ. ස්මෝක් එක ඇතුළටත් එන්න ඕන අර උඩින් එන්නත් ඕන. එතන පොඩ්ඩක් කල්පනා කරා මොකද කරන්න කියලා. ඒක යද්දිම අපි අයිදලා දන්නවනේ වැඩේ මේක වෙනවා කියලා. එයාලා ගානට හදලා තිබ්බා. මොකද මේ ස්මෝක් එක නැත්තම් උතන අර නැහැ ඒක ක්‍රියේටිව් ගතියකුත් නැහැ. අපි මේකට මියුසික් එකකුත් පාවිච්චි කරා. මේ මියුසික් එක දාන්න වෙන්නෙත් නැහැ. ඒක මොකද කොපිරයිට් එකක් වදිනවා. ඉතින් මේක දාන්න වෙන්නේ නැහැ. මම වීඩියෝ එක දාන්නම් වෙනම විදියකට. වෙනම මියුසික් එකක් ඇඩ් කරලා හරි වෙනම මොකක් හරි කරලා හරි වීඩියෝ එක දාන්නම්. ඉතින් අපිට මේක ස්මෝක් එක ඒක දෙකටම වදින්න ඕනේ. මේක ගුහාව ඇතුළ පිරෙන්නත් ඕන. එතකොට අතනින් එන්නත් ඕන. දැන් දෙකට එකම කවර් කරන්න බෑනේ. ඒකට කරගත්තේ ඕක ඇතුලේ පොඩි ගුහාවක් කියන්නේ වෙනම කෑල්ලක් හදාගත්තා. ඒ කියන්නේ දැන් දේසු ඉන්න හරිය යටම. එතන පොඩි හිඩසක් හදාගත්තා. එතනින් පොඩි කෑල්ලක් ඉරලා අරන් ඉතින් ස්මෝක් එක කෙලින්ම ඇතුළටත් ගිහිල්ලා ඉතුරු පිරෙන කෑල්ල තියෙනවා. පිරෙන කෑල්ල උඩට එන්න. ඒතර අර දෙපැත්තෙම ඒක හිතුවේ නෑ මං එයි කියලා එහෙම. එක පැත්තකට වැඩි ඒක පැත්තට අඩුයි කියලා තමයි හිතුවේ. ඒක අර ගොඩක් පිරුණාම ඒක ලස්සනට එනවා. ඉතින් මොකද මේ ඉර වුණාම ඒකට අරකින් ඇතුලින් යන්න විදියකුත් නෑ. මෙහෙන් තමයි උගක්ම ඉන්නේ. ඒකත් ලස්සනට ආවා හැබැයි. මොකද මං හිතුවේ නෑ මොකද මොකේ තියෙන එක පැත්තකට කවර් වෙන්නේ නෙවෙයි. ඒකකොට එක පැත්තකට යද්දී අනිත් පැත්තට කොහොමද කවර් කරන්නේ කියලා හිතන්න පොඩ්ඩක් ඕන. ඉතින් ඉරලා කියන්නේ ඔක ඇතුළේ බස්සල පොඩි ඉඩක් වගේ හදලා ඒ ගිල්ලෙන් ඇතුළේ ගිහිලා ඇතුළේ ටික පුරවලා තමයි ඉතුරු ටික අර තියාගන්න වෙන ඔක්කොම ඒ ඔක්කොම ටික උඩින් යවනවා. එහෙම තමයි උනේ. ඉතින් මේකේ අපි කලින් රියසල් එකක් කරගත්තා. රියසල් එක කරගද්දී ලස්සනට තිබුණා. හැබැයි මේ ඒ වෙලාවේ පොඩක් දුම අඩු වුණා. මොකද දුම අඩු වුණ හින්දා ඔගේ අතක් පේනවා. තියෙන අත. ඉතින් පොඩ්ඩක් පේනවා. ඒක තමයි අවුලකට උනේ. නැත්නම් අනිත් ඔක්කොම හරියට ආවා. ලස්සනම තිබ්බා. රියසල් කරද්දී අපි බැලුවා ඉස්ලාම් මියුසික් එකක් සාමාන්‍ය මියුසික් එකක් දාන්න බෑ. කොපිරයිට් වදිනවා. මියුසික් එක සාමාන්‍යයෙන් සද්ද පොඩ්ඩක් සාමාන්‍ය මට්ටම තියාගත්තා. තියාගෙන මොකද උගදන්නේ නැහැ නෝ ඉන්නේ පිටිපස්සේ ඇම්ප් එකක් එක්ක. අපි මෙතන වැඩි වෙන්න ඕන. එතකොට එතන බැලන්ස් වෙන්නත් ඕන, මෙතන බැලන්ස් වෙන්නත් ඕන. ඊට පස්සේ දේශුව ඉතින් තියන්න ඕන. ස්මෝක් එක වැඩ කරන්න ඕන. ඉතින් පූජාවෙන් මැදදී තමයි මේකේ මියුසික් එක එන්න ඕනේ. එතකොට අර පොඩ්ඩක් රියසල් එකක් තියෙනවා. මොකද කට්ටියම මෙතන වැඩි වෙන්න ඕන එකට. ආදිවාසී සංස්කෘතිය කලින්ම කරන්නේ ගිනිමැලේ. ගිනිමැලේ යද්දි සාමාන්‍යයෙන් මෙතන ඔය පේන්නේ අපි මේකට පාවිච්චි කරලා අහස් කුරා. එදා පොඩ්ඩක් වැස්සා අපි හිතුවේ නෑ වහී කියලා. හැබැයි අහස් කුර දෙන්නලා තිබ්බෙත් නෑ. ලස්සනට යා හිටියා. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම කොහොමද මේක ලස්සනයිද මොකක්ද අපි මේකේ අඩුපාඩුවක් තියනවාද ඒවා දැනගන්නත් එක්ක ලබන පාර කරන්න. ඉතින් අදට මම ගිහින් එන්න. Bye.